කෙනෙකුගේ සෙනෙහස නැති වුණ දවසක තමයි දරුවෙකුට අම්මාගේ අගේ තේරෙන්නේ. රුවන්ගේ ගෙදර තිබුණු සතුට සැනසීම ඔක්කොම නැති වී ගියේ දිනූෂාගේ අහංකාරකම නිසා. අද 6 වෙනි කොටසින් අපි බලමු තම අම්මාව සොයාගෙන යන්න රුවන් ගන්නා ඒ තීරණාත්මක ගමන සහ අම්මා මේ වන විට ඉන්න අසරණ තත්වය. රුවන් වැඩ ඇරිලා ගෙදර එන්නේ නැතුව කෙලින්ම අම්මා ඉන්නවා යයි සිතෙන පැරණි නගරය බලා මෝටර් රථයෙන් ගමන් කරයි. අම්මේ මම කොහොමද ඔයාව හොයාගන්නේ? මම කරපු වැරදි වලට මට කවදාවත් සමාව ලැබෙයිද? අම්මාට කොහේ ඉන්නව ඇද්ද? කන්න බොන්න දෙයක්වත් ඇතිද? මේ අතරේ සුමන අම්මා Tamanගේ හිතේ තියෙන ලොකු දුකකුත් සමග නගරයේ පන්සලක විවේක ගනිමින් සිටියා. ඇයට යන්න වෙන කිසිම තැනක් තිබුණේ නැහැ. අතේ තිබුණු පොඩි මුදලත් ඉවර වෙලා. පන්සලේ නායක හාමුදුරුවෝ ඇයට ඉන්න තැනක් දීලා උදව් කළා. අම්මේ, ඔය තරම් කඳුළු සලන්න එපා. දරුවෝ කොහොම වුණත් මව්වරුන්ගේ හදවත් කවදාවත් දරුවන්ට වෛර කරන්නේ නැහැ. බුදුන්ගේ පිහිටෙන් ඔයාට හොඳක් වෙයි. හාමුදුරුවනේ, මගේ පුතා කොහොම ඉන්නව ඇද්ද? එයාට කෑම ටිකක් හරියට ලැබෙනවද දන්නේ නැහැ. මට දුක මගේ පුතා මාව එළෙව් එක නෙවෙයි. මගේ පුතාගේ ජීවිතේ විනාශ වෙන එක. රුවන් අම්මාව හොයාගෙන ගම්බද ප්‍රදේශයේ පන්සලකට පැමිණේ. ඔහු දකින්නේ පන්සල් බිමක තනියම බලාගෙන ඉන්න අම්මාවයි. අම්මේ, මට සමා වෙන්න අම්මේ. මම ලොකු වරදක් කළේ. මාව දාලා යන්න එපා අම්මේ. පුතේ, ඔයා කොහොමද මාව හොයාගෙන ආවේ? නැගිටින්න පුතේ. මම ඔයා එක්ක කවදාවත් තරහ නැහැ. අම්මා පුතාට සමාව දුන්නත් දිනූෂා මේ ගැන දැනගත්තොත් මොකක් වෙයිද? රුවන් අම්මාව ආපහු ගෙදර ගෙන යයිද? මේ ප්‍රශ්නවලට උත්තර ඊළඟ කොටසින් අපි බලමු. කතාවට කැමති නම් ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ කොටසින් හමු වෙමු.